අවයවවලම පටක තියෙනවා. ඒවල මේ සෛල ටිකක් තමයි මම අඳින්නේ. බැක්ටීරියා වගේ හිම ශුද්ධ ජීවීන්ගෙන් හදන ලෙඩවලදී වෙන්නේ ඒ බැක්ටීරියා ගොඩාක් වෙලාවට සෛලය ඇතුළට එනවා අර මදි වගේ. හරි. ඒ හින්දා මේ ඇන්ටිබයොටික්ස් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඇන්ටිබයොටික් එකක්වත් දුන්නේ නැද්ද කියලා අහනවා නිකන් නෝන් කියට වගේ. අනිත් මිනිස්සු ඒ ආපෝ ඕගොල්ලන්ගේ ડોක්ටර් ඇන්ටිබයොටික් එකක් දෙන්නේ නැද්ද? අපේ නම් මේ බලන්නකො අර ඒ වගේ ඇන්ටිබයොටික් දෙන එක සාමාන්‍යයෙන් හොදක් විදියට වගේ තමයි මේ අරගෙන තියෙන්නේ. ඇන්ටිබයොටික් දෙන එකේ නරක ඕකයි. එහෙම මිරිසනම් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. දැන් විවිධ ලෙඩ වර්ග තියෙනවනේ. සමහරක් ලෙඩ තියෙනවනේ ශුද්ධ ජීවීන් විසින් ඇති කරන ලෙඩ. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන්ස් කියලා අපි කියන්නේ බැක්ටීරියා වලින් වගේ ඇති කරන ලෙඩ. ඒ ලෙඩවල හැසිරීම මෙහෙමයි. හරි. දැන් මෙහෙම තියෙනවා නම් ඇඟේ තියෙන සෛල පටක අනම්මනම් තියෙනවනේ. ඉතින් විවිධ අවයවවලම පටක තියෙනවා. ඒවල මේ සෛල ටිකක් තමයි මම අඳින්නේ. බැක්ටීරියා වගේ හිම ශුද්ධ ජීවීන්ගෙන් හදන ලෙඩවලදී වෙන්නේ ඒ බැක්ටීරියා ගොඩාක් වෙලාවට සෛලය ඇතුළට එනවා අඩුයි. ආවත් උන් ඇතුළට ඇවිල්ලා උන් බැක්ටීරියා විදියට ඉඳමින් උන් සෛල වලට ඩැමේජ් කරන එක තමයි කරන්නේ. මම මේ අඳින්නේ බැක්ටීරියා. හරිද? ඒතර උන් ටික ඉඳලා මේ සෛල වලට එළියෙන් හෝ ඇතුළට ගියත් උන් බැක්ටීරියාවක් වශයෙන් මොනවා හරි හදලා ඒකට ඩැමේජ් එකක් කරන එක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඒතර ඕකට ප්‍රතිකර්ම විදියට අපිට ඇන්ටිබයොටික්ස් තියෙනවා. ඒ මොකද්ද ඇන්ටිබයොටික්ස් වලට කියන්නේ? මොකක් හරි ඒක තියෙනවා. හරිද? මොකද මොකක් හරි මොකද්ද කිව්වේ? මතක නැහැ. හරිද? ඔය ඇන්ටිබයොටික්ස් තියෙනවනේ. හොඳ වචනයක් තියෙනවනේ ඔකට. ප්‍රතිජීවක. එහෙම ආවනේ. හරි. ඒතකොට ඇන්ටිබයොටික්ස් තියෙනවා. දැන් ඇන්ටිබයොටික්ස් වලින් කරන්නේ උන් ඇවිල්ලා අර බැක්ටීරියා ඒක මරුව. ඇන්ටිබයොටික්ස් ඊටාම හොඳට වැඩ කරනවා. ඇන්ටිබයොටික්ස් වලට ඇවිල්ලා මේ ඔය ශුද්ධ ජීවීන් නැත්නම් බැක්ටීරියා ටික විනාශ කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ හරි අපේ ප්‍රශ්නේ විසඳෙනවා. අර ඕකේ තියෙන කේස් එක තමයි මේ මුනුත් සෙල්ලන්නේ නැහැ. හරිද? ශුද්ධ ජීවීනුත් එහෙම මොකක් හරි ඇන්ටිබයොටික් එකකින් Tamanට කෙලවුනහම ඔය ඉතුරු වෙන එකෙක් දෙන්නෙක් හිටියොත් උන් ඊළඟට හදන ජෙනරේෂන් එක උන්ගේ ඊළඟ පරම්පරාව අර ඇන්ටිබයොටික් එකට අර නිකන් ඒකට ප්‍රතිරෝධී උන් හදන්න උන් උත්සාහ කරනවා. ඒක නිකන් දැන් අර ඒක තමයි කියන්නේ අනවශ්‍ය විදිහට ඇන්ටිබයොටික්ස් පාවිච්චි කරන්න එපා කියලා. ඒ කියන්නේ දැන් අර මිනිස්සුන්ගේ තියෙනවනේ අර හෙම්බිරිස්සාවක් ඇදලා බෙහෙත් ගන්න ගියොත් එමේ හෙට වෙද්දි ඔක්කොම ටික වේලිලා යන්න ඕන. හරි බෙහෙත් දෙනවා නම්. ඒ කියන්නේ හෙට වෙද්දි හෙම්බිරිස්සා මොකුත් නැහැ ගල් වෙලා ගිහිල්ලා අර ඒ මට්ටමට එන්න ඕන. එහෙම බෙහෙත් දුන්නොත් නේ හොඳයි වගේ එන්නේ. ඒ හින්දා ડોක්ටර්ස්ලාත් ඉතින් බලනවා ඉතින් මිනිස්සුන්ට අර බෙහෙත් ගොඩක් දුන්නේ නැත්තම් මදි වගේ. හරි. ඒ හින්දා මේ ඇන්ටිබයොටික්ස් දෙන්න වෙනවා. ඒ කියන්නේ ඇන්ටිබයොටික් එකක්වත් දුන්නේ නැද්ද කියලා අහනවා නිකන් නෝන් කියට වගේ. අනිත් මිනිස්සු ඒ ආපෝ ඕගොල්ලන්ගේ ડોක්ටර් ඇන්ටිබයොටික් එකක් දෙන්නේ නැද්ද? අපේ නම් මේ බලන්නකො අර ඒ වගේ ඇන්ටිබයොටික් දෙන එක සාමාන්‍යයෙන් හොදක් විදියට වගේ තමයි මේ අරගෙන තියෙන්නේ. ඇන්ටිබයොටික් දෙන එකේ නරක ඕකයි. මේ මිරිස්සාවල් වගේ ලෙඩවල් ඇඟ ඇතුලෙන් හොද කරගන්න පුළුවන්. ඒතර ඒවට ඇන්ටිබයොටික්ස් අරගෙන ඉතින් හරි දවස් දෙකක් කලින් හොඳ වෙයි. ඉතින් ඒවට ඉතින් මැරෙන්නේ නැහැ නේ. දැන් හෙම්බිරිස්සාවල් හැදෙන හැටියට මැරෙනවා නම් මේ එකෙක්වත් නැහැ නේ මෙතන. එහෙම හෙම්බිරිස්සාවට මැරෙන්නේ නැහැ නේ ඒකට. දැන් මැරෙන මට්ටම එකක් ආවොත් ඒකට බෙහෙත් ගන්න එක වෙනම එකක්. ඒ ඇන්ටිබයොටික්ස් ගන්න එක. එහෙම නැත්නම් ඇන්ටිබයොටික්ස් අර වගේ ඒවට ගන්න එකෙන් වෙන්නේ අපි මේ චූටි ලෙඩ වලට ඇන්ටිබයොටික්ස් ගන්නවා. ශුද්ධ ජීවීන් මොකද්ද කරන්නේ? උන් හදා ගන්නවා ඒකට ප්‍රතිරෝධී තත්ත්ව. ඒතර අපිට හරියමං ලෙඩක් හැදිලා ඒකට ඇන්ටිබයොටික්ස් දෙනකොට ඒ වෙලාවේ අපේ ඇඟේ ඉන්නේ උන් ඇන්ටිබයොටික්ස් ගණන් ගන්න නැහැ. උන් කියනවා අපේ සීයලා තමයි යෝවට අහුුනේ. අපි නම් ඕවට අහුවෙන්නේ නැහැ වගේ ලයින් උන් දෙන්නේ. ඊට පස්සේ උන්ගේ කලින් පරම්පරාවල් ඇන්ටිබයොටික් වලට කට්ට කාලා උන් ඒවට ප්‍රතිරෝධී ජෙනරේෂන්ස් හදලා ඊළඟට. ඒතර ඊළඟ ජෙනරේෂන් එකේ උන් ඒ ඇන්ටිබයොටික් වලට ආන්සර් කරන්නේ නැහැ. ඒවට අහන්නේ නැහැ උන්. ඒතර අපි ඒවට තව සංකීර්ණ ඇන්ටිබයොටික්ස් දෙන්න වෙනවා. ඉතින් එහෙම ගිහිල්ලා දැනට ඇත්තටම මේ ගොඩාක් ඇන්ටිබයොටික්ස් තේරුමක් නැති වෙලා තියෙන්නේ. අනවශ්‍ය විදිහට ඒවා ප්‍රෙස්ක්‍රයිබ් කරලා මිනිස්සු ඒවා පාවිච්චි කරලා දැන් ඒ ඇන්ටිබයොටික්ස් වලට ආන්සර් කරන්නේ නැහැ ගොඩක් මිනිස්සු. ඒතර ඒවා දීලා වැඩක් නැහැ. ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ අර දරුණුව මට්ටමේ ඇන්ටිබයොටික්ස්. ඒවා ඇඟට ටිකක් අමාරුයි. ඒවත් එක්ක දැන් ඔය බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවනේ, අතුරු ආබාධ තියෙනවනේ. ඕන එකක තියෙනවා. ඒවා ලොකෝට අපිට බලපාන්නේ නැහැ සාමාන්‍ය මට්ටමේදී. නමුත් අර සංකීර්ණ ඇන්ටිබයොටික්ස් වලට යනකොට ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. එතන තමයි මේ ඒක අර ඒක පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒවා පාවිච්චි කරන තරමට ඒවා වැඩක් නැති වෙනවා. ශුද්ධ ජීවීන්ට ඒවා නෝමල් වෙනවා. ඒතර කේස් ඊළඟට යද්දී උන් ඒවට ඔරොත්තු දෙන්න, ඒ කියන්නේ ඒවට ඔරොත්තු දෙනවා. ඒවා ඊසි ප්‍රශ්නයක් නෑ වගේ වෙනවා. දැන් ඊළඟට තව තියෙනවනේ ලෙඩ වෛරස් ආසාදන කියන වෛරස් වලින් හදන ලෙඩ. ඒක වෙනයි. ඒකේ වෙන්නේ වෛරස් කියන්නේ ජීවීන් නෙවෙයි. සමහරක් අපිට ඕ ලෙවල් කාලෙත් කතා වෙලා ඇති වෛරස් කියන්නේ ජීවීන් භාග වගේ නිකන් අර ජීවීන් කියන තරම් උන් මදි. උන්ගේ ජීවීන්ගේ මූලික ලක්ෂණ වලින් සමහරක් ඒවා තියෙනවා, සමහරක් ඒවා නැහැ. උන්ට තනියෙන් ජීවත් වෙන්න බෑනේ. වෛරස් එකකට ස්වාධීන වෛරස් එහෙම නැහැ. හරිද? ඉන්න වෛරස් ඕන එකක් බලන්නේ උන්ට ජීවත් වෙන්න ඕන නම් උන් අනිවාර්යෙන් මොකක් හරි ජීවියෙක්ගේ සෛලයක් ඇතුළට ගිහිල්ලා ඒ සෛලේ කන්ට්‍රෝල් එක උට ගන්නවා. ඒ කියන්නේ ඌ සෛලයට යනවා.
ඊට පස්සේ ඌ සෛලයේ කන්ට්‍රෝල් එක උගේ කරගන්නවා. දැන් ඌ තමයි සෛලේ වගේ ඌ ඉන්නවා ඊට පස්සේ. එහෙම තමයි කරන්නේ කියලා. උන් සෛලයක් ඇතුළට යනකම් උන් ජීවින්නත් නෙමෙයි. ගිහිල්ලා ඌ සෛලේ කන්ට්‍රෝල් එක අරගෙන කියන්නේ උට කියලා ඇඟක් නැහැ. ඌ ඇඟ වෙන එකෙක්ගේ සෛලයක් උගේ ඇඟ බවට පත් කරගන්නවා වගේ දෙයක් වෙන්නේ. ඒතර ඒ කියන්නේ වෛරස් වල කේස් එක තියෙන්නේ වෛරස් ඇටැක් කරන්නේ එළියේ ඉඳන්වත් වෙනත් ජීවි විදිහටවත් නෙමෙයි. එයා ඇටැක් කරන්නේ කෙලින්ම සෛලය එයාගේ කරගන්නවා. ඒතර අපිට එතකොට එයාව මරනවා කියන එකක් නැහැ. අපිට මරනවා නම් සෛලය තමයි මරන්න වෙන්නේ. එහෙම කේස් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙම පොඩි අරුබුදයක් එනවා. හැබැයි ඒ කියන්නේ බෙහෙත් වලින් මම කියන්නේ ඇන්ටි වෛරල්ස් කියලා තියෙනවා. වෛරස් වලට ඇන්ටි වෛරල්ස් කියලා තිබුණාට ඒවා බොහොම අර ඇන්ටිබයොටික් එක කිට්ටුවෙන්වත් තියන්න බෑ. අර වගේ ලොකු ක්‍රියාකාරීත්වයක් ඒගොල්ලන්ට දෙන්න බෑ. හේතුව මේ ඒක ලේස් වැඩක් නෙමෙයි. සෛලය ඇතුළට ගිහිල්ලා අරුව හොයාගෙන ඌව මරන්න හරි අමාරුයි. හරි. ඇඟේ තියෙන ඉමුනිටි එකට, ඒ කියන්නේ අපේ ඇඟේ තියෙනවනේ ප්‍රතිශක්තියක්. ඒකට යම් බලපෑමක් කරන්න පුළුවන් ওই වැඩේට. එක්ක ওই සෛලෙම කනවා නැත්තම් ගිහිල්ලා කොහම හරි අරුව හොයන කනවා. මොකක් හරි කරන්න පුළුවන්. හරිද? එහෙම ඔප්ෂන්ස් තියෙනවා. එතකොට වෛරස් වලින් එන ලෙඩ වලට බෙහෙත් ගොඩක් වෙලාවට නැහැ. අපි කරන්නේ සපෝටිව් මැනේජ්මන්ට් කියලා එකක්. දැන් ඩෙන්ගු හැදිලා එන මිනිස්සෙකුට බෙහෙත් කියලා යන්නේ උපරිම පැනඩෝල් තමයි ඉතින්. තව සේලයින් එකක් දෙයි ෆ්ලුයිඩ් බැලන්ස් කරන්න. ඒ අරින්න බෙහෙත් කියලා නැහැ. අර පැන්ඩෝල් දෙන්නේ උණ හැදෙනකොට උණ කන්ට්‍රෝල් කරන එක රෝග ලක්ෂණයක් විතරයි. ඒක නෙවෙයිනේ ලෙඩේ. උණ කියන්නේ මැසේජ් එකක්. මොකක් හරි අවුලක් තියෙනවා පොඩ්ඩක් බලහන් කියන එක තමයි උණ හැදිලා එකෙන් එන්නේ. හරි. ඒතර නැතුව උණ කියන්නේ ඉතින් ගොඩක් ඒ වගේ එන්න පුළුවන් එකක් නේ. ඒතර ඩෙන්ගු වල නිකන් උණ කන්ට්‍රෝල් කරලා තියාගන්න පැන්ඩෝල් දෙනවා මැරෙන්න. සම්පූර්ණයෙන් යන්නේ සපෝටිව් මැනේජ්මන්ට්. ඒ කියන්නේ ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති වෙනවද කියලා බල ඒවට මැදිහත් වෙනවා මිසක් ලෙඩේ හොඳ කරන්න බෑ. ලෙඩේ හොඳ වෙන්නේ ඇඟෙන්ම තමයි. කොවිඩ් උනත් එච්චර තමයි. වෛරස් වලින් එන ලෙඩවල තියෙන ප්‍රශ්නේ ඒකයි. ඒක ටිකක් අරට වඩා භයානක වෙන්නේ ඒ කේස් එකත් එක්ක. බෙහෙත් වලින් වෛරස් වලට ඇටැක් කරන්න බෑ. ඇඟෙන්ම ඇටැක් කරනකම් අපි ඇඟට සපෝට් එක දෙනවා. රෙස්ට් එක දීලා, උණ පාලනය වෙන්න පැන්ඩෝල් දීලා, ඊට පස්සේ වතුර ඩිහයිඩ්‍රේට් වෙලා නම් ප්‍රශ්න තියෙනවා නම් ඒකට සේලයින් එකක් ගහලා ෆ්ලුයිඩ් ටික බැලන්ස් කරලා ඒ අර ඔබ්සර්ව් කරගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා මොනක් හරි අවුලක් වුණොත් මැදිහත් වෙන්න. යරින්න බෙහෙත් කියලා කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. කැන්සර් වල තියෙන කේස් එක කැන්සර් එකකදී වෙන්නේ අර අපි කතා කරා වගේ විකිරණයක් හරි මොකක් හරි හේතුවක් නිසා ඔය සෛලයක ව්‍යුහය ක්‍රියාකාරීත්වය ඔය දේවල් කන්ට්‍රෝල් කරන DNA කියලා જાතියක් තියෙනවා. ඔන්න ඔය DNA අපි අර ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. ඔය DNA වලට අර වගේ මොකක් හරි විකිරණයක් වගේ වැදුනහම ඒ DNA වල තියෙන තැනින් තැන වෙනස් වෙනවා මෙහෙම. තිබ්බ එක නැතුව වෙන වෙනම වෙනවා. ඒ DNA වලින් තමයි තමන් ඊළඟට නිර්මාණය වෙන සෛලය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි සෛලයක දැනට තියෙන DNA එකෙන් තමයි එයාගේ ඊළඟ සෛලය. එයා ඊළඟට ගුණණය වෙනකොට ඊළඟට හදන සෛලය එයා නිර්මාණය කරන්නේ තමන්ගේ DNA එක අනුව. තමන්ගේ තිබ්බ DNA එකම තිබ්බනම් ඒ වගේම එකක් තමයි හදන්නේ ඊළඟට. හැබැයි මෙතන දැන් මොකද්ද එකක් කියලා මේක විකෘති වෙලා නිසා දැන් හැදෙන්නේ නිකන් අద్భుත මෙලොව රහක් නැති සෛලයක්. ඒ කියන්නේ එතන ඉන්න සෛලයට කරන්න ඕන දේවල් කරන්න බැරි විකෘති සෛලයක් තමයි දැන් නිර්මාණය වෙන්නේ. සහ මේ සෛලවල තියෙන කේස් එක මේ වගේ විකෘති සෛල මාර ඉක්මනට බෙදෙනවා. ළඟ ටට්ටක් ගාලා මේගොල්ලෝ වර්ධනය වෙනවා. එහෙම ළඟ මේවා බෙදෙනවා. ඒතර ඒකෙන් වෙන කේස් එක තමයි අපේ ඇඟේ යම්කිසි තැනක තියෙන්න ඕන සෛල නොවන වෙන මොකක් හරි සෛල જાතියක් විකෘති වෙච්ච සෛල જાතියක් හැදිලා. සහ උන් හෙන ඉක්මනට වර්ධනය වෙවි ඒ පැත්තෙම ඒගොල්ලන්ගේ જાතිය වැඩි කරගන්නවා. අර වැරදි සෛල જાතිය වැඩි කරගන්නවා. ඕක තමයි පිළිකාවක වෙන්නේ. සමහරක් වෙලාවට ඒ සෛල එතනින් ගැලවිලා ලේ වලින් හරි වෙන මොකක් හරි විදිහකට ඇඟේ වෙන තැනකට යනවා. ගිහිල්ලා එතන තැම්පත් වෙනවා. ඊට පස්සේ එතන වටේටත් ওই ගුණනේ කිරීම කරගන්න පටන් ගන්නවා. අපි කියන්නේ අර කැන්සර් එකක් ස්ප්‍රෙඩ් වෙලා කියලා. ඒක ඇඟ පුරා පැතිරිලා කියලා කියන්නේ. ඒ වෙන්නේ ඒක. අර මේ එක තැනක තියෙන සෛල කොටසක් ගැලවිලා ලේ වලින් හරි කොහොම හරි වෙන තැනකට ගිහිල්ලා තැම්පත් වෙලා එතන වර්ධනයක් හදලා. ඔහොම වෙන්න පුළුවන්. ඒතර ওই විදිහට තමයි කැන්සර්ස් හැදෙන එක වෙන්නේ. ඇයි මේව හොඳ කරන්න අමාරු? ඇයි මේවට බෙහෙත් බොනකොට කොණ්ඩේ ගිහිල්ලා අර කීමෝതെරපි කියලා දෙනවනේ. ඒ කීමෝ දෙනකොට ඇයි මිනිස්සු එච්චර දුර වෙලා යන්නේ? කෙට්ටු වෙලා කොණ්ඩේ ගිහිල්ලා හැම රැලි වැටිලා. ඇයි එහෙම වෙන්නේ? ඇයි කැන්සර් එකට බෙහෙත් දෙන්න බැරි එහෙම වෙන්නේ නැතුව? ප්‍රධාන හේතුවක් මෙන්න මේක. දැන් මේවත් ඇඟේ සෛලමනේ. මේ පිටින් ආපු අමුතු සත්තු නෙවෙයිනේ. මේ අපේ ඇඟේ සෛල. ඒතර මේව විතරක් ටාගට් කරන බෙහෙතක් හදන්නේ කොහොමද? ඒක අපි බෙහෙතක් හදන්න දැන් බැක්ටීරියා විතරක් ටාගට් කරලා බෙහෙතක් හදත හැකිනේ. මොකද බැක්ටීරියා වල ලක්ෂණයි අපේ ඇඟේ ලක්ෂණයි වෙනස්. ඊළඟ මේකට විතරක් ඇටැක් කරන්න කියලා දෙන්න පුළුවන්. වෛරස් වලටත් ෂේප් එකේ හරි පුළුවන්. හැබැයි කැන්සර් සෙල්ස් කියන්නේ ඇඟේම චුට්ටක් වෙනස් ඒවනේ. එතන තියෙන්න ඕනේ වනේ වෙන තැනක තියෙන්න ඕනේ. හෝ අලුත්ම අමුතුම જાතියක්. ඒව විතරක් ටාගට් කරන්න බෙහෙත් හදන්න බෑ. ඒත් අපි අන්තිමේට මේකට කරන්න තියෙන ඔප්ෂන්ස් තමයි එකක් තමයි සර්ජරි එකක් කරලා ඒක කපලා අයින් කරනවා. ඒක අපි එතෙන් හොයාගෙන ගිහිල්ලා ඒක කපලා අයින් කරනවා. ඒක එක ඔප්ෂන් එකක්.
ඒ සමහරක් ඒවා තියෙනවා එහෙම කපලා අයින් කරන එක ඔප්ෂන් එකක් නෙවෙයි. තියෙන තැන ඒක කපන්න බෑ ඒක. එහෙම දැන් තියෙනවනේ සමහරක් අවයව. ඒ කියන්නේ ඔය අනම්මනම් ඔය අග්න්‍යාශය එහෙම ගොඩක්ම ඒ වගේ තැන්වල ඒක ඉවත් කරන එක කියන්නේ එහෙම අර ලොකුවට සාර්ථක වෙයි කියලා හිතන්න බෑ. ඒ සර්ජරි එක හිත මනුස්සයා මැරෙන්න ඉඩ වැඩි සර්ජරි එකෙන් හොඳ වෙන්න තියෙන chance එකට වඩා. ඒ වගේ තියෙනවනේ රිස්ක් එකයි බෙනිෆිට් එකයි දෙක බලලානේ මොකක්ද කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒතර එහෙම සර්ජරි එක ඔප්ෂන් එකක් නොවන තැනකදී සර්ජරි එකෙන් කරන්න බැරි තැනකදී අපි කීමෝതെරපි කියලා එකට යනවා. සමහරකට සර්ජරි එකට කලින් කීමෝതെරපි දීලා අර පොඩ්ඩක් පොඩි කරවලා කැන්සර් එක ඊට පස්සේ කපලා අයින් කරනවා. ඒ වගේ එක එක ඔප්ෂන්ස් තියෙනවා. ඒතර කීමෝതെරපි දෙනකොට ඇයි අර විදිහට ඇඟට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ? ඇයි ඒ බෙහෙත් එච්චර ඇඟට අමාරු? ප්‍රධාන හේතුව මේකයි. කීමෝതെරපි වල ගොඩක් වෙලාවට කරන්නේ මේක එක එක මොඩල්ස් තියෙනවා. ගොඩක් වෙලාවට කරන්නේ සෛලයක ගුණණය වීමට ඕන කරන දෙයක් කපා හරිනවා. සෛල ගුණණය වෙන්න ඕන කරන යම් ප්‍රභේද හෝ ක්‍රියාවලි කපා හරිනවා. එතකොට දැන් මේගොල්ලෝනේ කලබලයේ ගුණණය වෙමින් ඉන්නේ. ඒගොල්ලන්ට ඔය දේ ගොඩාක්ම ඕන්නේ. එහෙනම් ඒගොල්ලෝ ටික තමයි මුලින් විනාශ වෙන්නේ. දැන් හරියට මෙහෙම හිතන්න දැන් ආහාර අර්බුදයක් එනවා. මුලින්ම ප්‍රශ්නේනේ ගොඩක් කණේ උන්ටනේ. ඒ කියන්නේ උදෙත් කාලා 10ටත් තව කාලා එකටත් කාලා ආය හවස 4ට තේ බීලා හවස 6ටත් කාලා රෑ 9ට විතරත් කණේ උන් ඉන්නවනම් ආහාර අර්බුදේ උට දැයෙනවා වැඩිනේ. උටනේ මුලින් දැන් එකෙක් ඉන්නවනම් දවසටම වේලයි කන්නේ වෙලාවක් තිබ්බො රෑට කනවා. උට ආහාර අර්බුදේ උට කොහොමත් අර්බුදේ වගේ නේ. උට තිබ්බ කියලා කොට වෙනසක් නැහැ නේ. හරි. ඒතර උට අර්බුද කාලෙත් පුළුවන්. ඉතින් ඒ වේල හොයාගන්න පුළුවන්. අර වේල් 8ක් විතර දවසට කන එකාට තමයි ප්‍රශ්නේ මුලින් එන්නේ. මේකත් ඒ වගේ අපි මෙයාලගේ වර්ධනය වෙන්න තියෙන පාරක් කපා හරිනවා. ඒක මුලින්ම ප්‍රශ්නේ දැනෙන්නේ මේගොල්ලන්. හැබැයි අරුන්ට දැනෙන්නේ නැහැ නෙමෙයි. සාමාන්‍ය සෛලත් ඒගොල්ලන්ට ඩැමේජ් එක වෙනවා. හැබැයි අච්චර වෙන්නේ නැහැ. අපි කැන්සර් එකදී කරන්නේ එයාලා වර්ධනයට ඕන කරන යම්කිසි රසායනික සංයෝගයක් හරි ක්‍රියාවලියක් හරි කඩාකප්පල් කරනවා. ඒතර මුලින්ම මුන් ටික මැරෙනවා. හැබැයි උන් ටික විතරක් මැරලා බේරෙන්නේ නැහැ. සාමාන්‍ය සෛල වලට ෂොට් එක හම්බ වෙනවම තමයි. අන්තිමේට ඒක තමයි අර කැන්සර් එකට කියලා බෙහෙත් බොන එකත් එක්ක ඇගේ කොහොමත් යම් දුර්වල වීමක් වෙනවම තමයි. තව සයිඩ් ඉෆෙක්ට්ස් නිසාත් ඕක වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔය කාරණාවත් මේකට බලපානවා. ඒක තමයි ඒවට ට්‍රීට් කරන්න හරි අමාරු. බෙහෙත් කරන්න හරිම අමාරුයි. මොකද ඒවත් ඇඟේම සෛල. බෙහෙතක් හදන්න බෑ අරකම තෝරගෙන ඒකටම ඇටැක් කරන්න කියලා. මොකද එක මිනිස්සෙක්ගේ කැන්සර් සෙල් එකක් තව මිනිස්සෙක්ගේ කැන්සර් සෙල් එකකට වඩා වෙනස්. ඒ දෙක එහෙම සම්පූර්ණ ඒ දෙකම මාර විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒවට ටාගට් කරන්න බැරි වෙන ඔය කාරණාවත් එක්ක. ඒතර ඕක තමයි මේ කැන්සර්ස් කියන එක ගොඩාක් භයානක ලෙඩක් වෙන්න හේතුව. සහ අපි අර කී හිටපු කතාවේ කවුද ඔය මාරි කියුරි ඇතුළු ඒ කියුරි පවුලේ වැඩි හරියක් මිනිස්සු මැරෙන්නේ කැන්සර්ස් වලින්. කොටින්ම ඒගොල්ලෝ පාවිච්චි කරපු පොත් පෑන් එහෙම වෙනම කෞතුකාගාරයක තියෙනවා. ඒව ළඟට යන්න දෙන්නේ නැහැ. ඒව අදටත් විකිරණශීලී. ඒ කියන්නේ උන් ඒකෙමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ පෑන පොත ඔක්කොම ටික පිඟන් කෝප්ප ඉඳන් උන්ගේ විකිරණශීලී. ඇයි කන බොන ඔක්කොම ටික විකිරණ එක්කම තමයි විකිරණ තමයි ජීවිතේ. වගේ එක තමයි කියුරිලා සෙට් එකේ ඉඳලා තියෙන්නේ. මේ හැමම අවුරුදු 50 ගණන් 60 ගණන් වලින් ඊට එහා කවුරුත් ඉඳලත් නැහැ ගොඩක් දුරට ඒ ප්‍රශ්නත් එක්ක. කොහොම හරි මේ ඊළඟට දැන් අපි කී හිටපු කතාව හෙන්රි බෙකරල් මුලින්ම විකිරණශීලීතාවය කියන ඔය මොකද්ද ඒක හොයා ගන්නවා. තාම මේක මොකද්ද කියලා අපිට පැහැදිලි නැහැ. මොකක් හරි එක හොයා ගන්නවා. ඊළඟට අපේ කවුද මේ රදර්ෆර්ඩ් ඇවිල්ලා හොයා ගන්නවා ඔය විකිරණ තියෙනවලු වර්ග තුනක් ඇල්ෆා බීටා ගැමා කියලා. විකිරණ කියලා ඔය